මම ඔයාලට කියන්න යන්නේ සේරුවාවිල මහා මංගල සෑයෙහි වැඩ සිටින ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ පිළිබඳ කතන්දරයයි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධාතුන් වහන්සේලා බෙදා දීමේදී ලලාට ධාතුන් වහන්සේ හිමි වුණේ කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ ධාතුන් වහන්සේලා ද්‍රෝණයටයි. මෙය දුටු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මල්ල රජදරුවන් හට බුදුරජාණන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ගැන පළ කළ අනාවැකියක් පවසා සිටියා. සම්බුද්ධත්වයෙන් 8 වන වසරෙහි භාග්‍යවතුන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවසන අතර මාගේ පිරිනිවනින් පසු තම්බපන්නී දිවයිනෙහි මාගේ ශාසනය පිහිටන්නේය. ඒ දිවයින බොහෝ භික්ෂු භික්ෂුණීන් උපාසක උපාසිකාදී ආර්ය ශ්‍රාවකයන්ගෙන් ගැවසීමෙන් කසාවතින් බැබලීම වන්නේය. මාගේ දළදාවන්ද දකුණු අකු ධාතුවද නලල් ධාතුවද එක් ද්‍රෝණයක ධාතුන්ද අන්‍ය වූ බොහෝ ශාරීරික ධාතුන්ද කේශ ධාතුන්ද ඒ දිවයිනෙහිම පිහිටන්නේය. දහස් ගණන් සංඝාරාමයන්ද බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයෙහි පිහිටි ශ්‍රද්ධා ඇති මහා ජනකායක්ද ඒ දිවයිනෙහි ඇතිවන බැවින් ලක්දිවට ගොස් එහි සමාපත්තියට සමවැදී සිට පැමිණෙන්නට වටී යයි සිතා ආනන්දයන් වහන්සේ අමතා ආනන්දයනි සිව්පිලිසිඹියාපත් මහරහත් භික්ෂූන් 500 නමකට දැනුම් දෙන්න මා සමග යා යුතුය. ඒ පණිවිඩයල 500ක් රහත් භික්ෂූන් වහන්සේලා පාත්‍රාසා සිවුරු සහිතව ශාස්ත්‍රෝන් වහන්සේට වන්දනා කොට නමස්කාර කරමින් සිටගත්තේ. බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය අසල මනරම් පොකුණකට අධිග්‍රහිතව සිටින සුමන නම් නාරජු 16000ක් පමණ නාගමානවිකාවන් පිරිවරා මහත් සැප විඳිමින් රූප සෝභාවෙන් අගතැන්පත් තථාගතයන් වහන්සේගේ රුව බලා මහත් සතුටක් විඳිමින් සිය මෑණියන් වූ ඉන්දා නාගමානවිකාව ගුරු තනතුරෙහි තබා ඇයට උපස්ථාන කරමින් එම පොකුණෙහිම වාසය කරයි. තථාගතයන් වහන්සේ සුමන නාරජුවටත් පිරිවර සමග පැමිණෙන්නේ වදාලා. ශාස්ත්‍රෝන් වහන්සේ මේ පිරිස සමග අහසට පැන නැගී වෙසක් පුන් පොහෝදා කැලණියට වැඩම කළා. මණියක්කික නාරජුගේ ආරාධනයෙන් මෙය බුදුරජාණන් වහන්සේගේ තෙවන වර ලක්දිවට වැඩම කිරීමයි. බුදුරජාණන් වහන්සේ ලක්දිව විවිධ ස්ථානවලට වැඩම කොට එම ස්ථාන පිළිබඳව අනාගත වාක්‍ය ප්‍රකාශ කර එක් එක් දේවතාවෙක් එක් එක් ස්ථානයේ බැගින් නවත්වා එම ස්ථාන ආරක්ෂා කරගන්නා මෙන් දන්වා සිටියා. ඉන්පසු මහවැලිගඟට දකුණු යුරු දිශාවේ සේරු නම් විල කෙළවරෙහි වරාහ නම් ගල් පොකුණ පිහිටි භූමියෙහි අති මනහර ලෙසින් දියබුබුලක්සේ කෛලාශකූට පර්වතයසේ චෛත්‍යයක් පිහිටන්නේ යයි වදාරා 500ක් රහතන් වහන්සේලා සමග එම ස්ථානයෙහි නිරෝධ සමාපත්තියට සමවැදුණු සේක. එවිට සකල ලංකාදීපය නින්නාද කරවමින් පොළව කම්පා වී ගියේය. සුමන නාරජු තමා වාසය කළ විලාසල තිබූ සපුරුකද රැගෙන පැමිණි අතර සමාපත්තියෙන් නැගී සිටි බුදුරජාණන් වහන්සේ සුමන නාරජු අතෙහි තිබූ සපුරුකින් සපුමල්ගෙන එතනට පූජා කොට නැවත නැවත නාරජු දෙස බැලූසේක. ඒ නාරජු ශාස්ත්‍රෝන් වහන්සේ වන්දනා කොට ස්වාමීනි මා විසින් කුමක් කළ යුත්තේදැයි විමසුවේය. මෙම ස්ථානය ආරක්ෂා කරවයි බුදුරජාණන් වහන්සේ වදාළසේක. එය අසා ඔහු ස්වාමීනි නුඹ වහන්සේගේ සලලාගාර ගන්ධ කුටිය ආරක්ෂා කරන්නා වූ මාහට 80ක් අනුව්‍යංජනෙන් හා දෙතිසක් මහා පුරුෂ ලකුණින් විසිතුරු වූ රූප සෝභාවෙන් අගතැන්පත් තථාගතයන් වහන්සේ දක්නට ලැබෙන්නේය. අනේක විචිත්‍ර වූ ධර්ම කතාව වදාරන කල්හි
සසර සයුරින් එතෙර කරවීමේ සමත් මීරු දම් දෙසුම් අසන්නට ලැබෙන්නේය. නුවණින් මුදුන්පත් සාරිපුත්තයන් වහන්සේ, 이르දියෙන් මුදුන්පත් මහා මොග්ගල්ලාණන් වහන්සේ ආදී 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා දකින්නට ලැබෙන්නේය. මාහට එහිම වාසය කිරීම රුචිය. නුඹ වහන්සේගෙන් වෙන්ව තොරව වාසය කරන්නට නොහැක්කෙමි. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ කතාව අසා නාගරාජේනි, මෙම ප්‍රදේශය තොප විසින් බොහෝ කලක් වසන ලද්දකි. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාද මෙම ස්ථානයේ පිහිටන ලදී. එසමයේ ඔබ වරනිද්ද නම් නාරජෙක් වී එම ස්ථානය ආරක්ෂා කළේය. නැවත කෝණාගමන භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාද මෙම ස්ථානයේම පිහිටියාහුය. එසමයෙහි ඔබ ජයසේන නම් දිව්‍ය පුත්‍රයෙක් වී ඒ ධාතුන් වහන්සේලා රැකගෙන සුවඳ මල්ලාදීන් පූජා පවත්වමින් බොහෝ කල් වාසය කළේය. නැවත කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාද මෙම ස්ථානයෙහිම පිහිටන ලදී. එසමයෙහි ඔබ දීඝසාල නම් නාරජෙක් වී ඒ ධාතුන් වහන්සේලා ආරක්ෂා කළේය. මාගේ පිරිනිවීමෙන් පසු කාවන්තිස්ස නම් මහරජු මාගේ ලලාට ධාතුව මෙතනම පිහිටුවන්නේය. එහෙයින් ඔබ සැම මෙතන මැනවින් රැකවල් කරන්නයි වදාරා පන්සිල්හි පිහිටුවා 500ක් රහත් භික්ෂූන් වහන්සේලා සමග චෛත්‍ය පිහිටන තැන පැදකුණු කොට ඔබ සැම අප්‍රමාදීව වසව් යයි වදාරා අහසට පැන නැගී ජේතවනයටම වැඩිසේක. ඒ සුමන නාරජුගේ මව් වූ ඉන්දානම් නාගමානවිකාව තථාගතයන් වහන්සේ වැඳ එකත් පස්ස සිට ස්වාමීනි, මාගේ පුත්‍ර වූ සුමන නම් නාරජු කොහෙදැයි ඇසුවාය. ඔබගේ පුත්‍ර තෙමේ තම්බපන්නී දීපෙහි මහවැලි ගඟෙහි දකුණු යුර දෙස සේරු නම් විලාසබඩ වරාහනම් ගල්පොකුණාසල මාගේ ලලාට ධාතු පිහිටන තැන සයකෝටියක නාපිරිවර හා රැකවල්ගෙන සිටි. එකල්හි ඉන්දානාගමානවිකාව සයකෝටියක් පමණ නාපිරිවරගෙන ශාස්ත්‍රූන් වහන්සේ වන්දනා කොට ස්වාමීනි, මෙතෙන් පටන් නුඹ වහන්සේගේ දැක්ම අපට දුර්ලභ වන්නේය. මාහට කමා කොට වදාළ මැනවයි කමා කරවාගෙන සිය පුතු වූ සුමන නාරජු වෙත ගොස් මහත් ඉසුරු සැප අනුභව කරමින් එහිම රැකවල්ගෙන බොහෝ කාලයක් වාසය කළාය. කරුණු මෙසේ හේයින් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු මල්ල රජදරුවන් හට හිමි වූ ලලාට ධාතුන් වහන්සේ මහා කාශ්‍යප රහතන් වහන්සේ විසින් ඉල්ලා සිටියේය. එම කතාව ඇසූ මල්ල රජවරු එසේනම් ස්වාමීනි, ලලාට ධාතුන් වහන්සේ පිළිගත මැනවයි මහා කස්සප තෙරුන් හට ලලාට ධාතුන් වහන්සේ දුන්නාහුය. මහා කශ්‍යපයන් වහන්සේ තම ශිෂ්‍යවර මහානන්ද තෙරුන් කැඳවා ලලාට ධාතුව තෙරුන්ට බාර දී මේ ලලාට ධාතුන් වහන්සේ තම්බපන්නී දීපයෙහි මහවැලි ගඟ දකුණු යුරු ප්‍රදේශෙහි සේරු නම් විල්තෙර වරාහ නම් ගල්පොකුණ මත කාවන්තිස්ස රජු පිහිටුවන්නේය. චෛත්‍යයක්ද සංඝාරාමයක්ද කරවන්නේය. ඔබ මේ ලලාට ධාතුන් වහන්සේගෙන ගොස් විසල්පුර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි ශාස්ත්‍රූන් වහන්සේ වැඩ වාසය කළ ගන්ධ කොටිහි වඩා හිඳුවා ධාතු පූජා පවත්වා ආයු සංස්කාර අතහැර පිරිනිවන කල්හි තම ශිෂ්‍ය චන්ද්‍රගුප්ත තෙරුන් හට ධාතු වංශය පවසා අප්‍රමාදී වන්නයි වදාරා ලලාට ධාතුන් වහන්සේ තෙරුන්ට පවරා අනුපාතිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑසේක. නන්ද තෙරුන්ගෙන් පසු උන්වහන්සේගේ ශිෂ්‍ය වූ චන්ද්‍රගුප්ත තෙරණුවෝ ලලාට ධාතුන් වහන්සේ සවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි බුදුරජාණන් වහන්සේ වැඩවිසූ ගන්ධකිලියෙහි වැඩමවා ධාතු පූජා පවත්වමින් බොහෝ කල් වාසය කළ සේක. ඉන්පසු උන්වහන්සේගේ ශිෂ්‍යවර බද්දසේන තෙරුන් ඉසිපතනෙහි දම්සක් පැවතුම් මහා වෙහෙරෙහි
ශාස්ත්‍රූන් වහන්සේගේ ගඳකිලියෙහි වඩා හිඳුවා බොහෝ පූජා පවත්වමින් වාසය කළේය. උන්වහන්සේගේ ශිෂ්‍යවර ජයසේන තෙරණුවෝ වේළුවන මහා විහාරයේ ශාස්ත්‍රූන් වහන්සේගේ ගඳකිලියෙහි ධාතුන් වහන්සේ වඩා හිඳුවා බොහෝ පූජා පවත්වමින් වැඩවිසූ අතර උන්වහන්සේගේ ශිෂ්‍යවර සංඝරක්කිත තෙරුන්හට ලලාට ධාතුන් වහන්සේ භාර කළේය. උන්වහන්සේ විසින් කොසඹෑ නුවර ഘോഷිතාරාමෙහි භාග්‍යවතුන් වහන්සේගේ ගන්ධ කුටියෙහි තබා ධාතුන් වහන්සේ වන්දනා කළේය. උන්වහන්සේගෙන් පසු ශිෂ්‍යවර සද්දි විහාරික මහදේව තෙරණුවෝ ලලාට ධාතුන් වහන්සේ රැගෙන දෙවන පෑතිස් මහරජුගේ සොයුරු මහානාගයෝ රජු මාගම සේසත් ඔසවා සිටි කාලයෙහි හත්තොට්ට නම් ජනපදයෙහි කුක්කුට පර්වතය අතරෙහි මහා සල්රුක් සෙවණෙහි අහසින් වැඩම කොට හිඳගත් සේක. එකල්හි මහා කාල නම් උපාසක තෙමේ ධාතුන් වහන්සේ උදෙසා සිය අඹදරුවන් සමග මල් සුවඳ විලවුන් දජපතාකාදියගෙන දවසට 3 වරක් මහත් පුද පූජා පවත්වමින් බොහෝ කල් වාසය කළේය. මාසයෙහි 8වක 15වක දිනයන්හි ලලාට ධාතුන් වහන්සේගෙන් සවනක් ගන බුදුරැස් විහිද ගියේය. ඒ සමයේ ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටි ඒ ප්‍රදේශය බුදුරජුන් ජීවමානව වැඩ සිටින කලක් මෙන් වූවේය. ජනපදවාසී මිනිස්සු තෙරුන් සමීපයේ සිල් සමාදන් වෙති, උපෝසත සිල් රකිති, දන් පුදති, ධාතුන් වහන්සේට මහත් පූජා පවත්වති. එයින් පසු කලක මාගම වසන මහානාගයෝ රජු යමෙක් අපගේ දසබලයන් වහන්සේගේ ධාතුගෙන මෙහි පැමිණියේද ඔහුට මහත් සම්පත් දෙන්නෙමි අඬබෙර පැතිරුවේය. එකල්හි මහා කාල ගෘහපති තෙමේ යුව රජු හමුවන්නට ගොස් මේ කතා පුවත සැලකර සිටියේය. මහා කාලගේ කතාව ඇසූ යුව රජු පස්වනක් ප්‍රීතියෙන් පිනා ගොස් අතිශයින් සොම්නසට පත්ව මාගේ මාමණ්ඩිය වූ මහා කාලයන් හට කහවණු ලක්ෂයක්ද සයින්දවාසුන් 4 දෙනෙකු යෙදූ රථයක්ද රන් අබරණයින් සැරසූ එක් අශ්වයෙක්ද දිය පහසුව ඇති කුඹුරක්ද දැස්සන් 500ක්ද අන්‍ය වූ තෑගි භෝගද බොහෝ දුන්නේය. යුව රජු එදිනම තම අමාත්‍ය පිරිස සමගින් මහදේව තෙරණුවන් හමුවන්නට ගියහ. යුව රජු සිත්සේ ලලාට ධාතුන් වහන්සේ වන්දනා කරගත්හ. ස්වාමීනි, මේ ලලාට ධාතුන් වහන්සේ මාහට දෙනු මැනව. මහත් වූ පූජා සත්කාර පවත්වා පරිහරණය කරමි. යුව රජු විසින් මහදේව තෙරුන්ගෙන් ඉල්ලා සිටියේය. යහපති මහරජාණෙනි, මේ ධාතුන් වහන්සේ පිළිබඳව සම්මා සම්බුදුරජාණෝ ජීවමානව වැඩ සිටියදීම අනාවැකියක් වදාළසේකයයි පවසා අතීත කතාව පවසා සිටියේය. එම කතාව අසා ස්වාමීනි, නුඹ වහන්සේලා ධාතුන් වහන්සේගේ උපස්ථානයට වැඩිය මැනවයි තෙරණුවන්ට පවසා රජතෙමේ ධාතුන් වහන්සේ වැඩමවාගෙන අනුපිළිවෙලින් මාගමට පැමිණියේය. රජු විසින් නගරය සරසවා ඉක්බිති වඩුවන් කැඳවා රජමැදුරට ඉතා දුර නො වූ ඉතා ළඟ නො වූ මනාබිම් පෙදෙසක ධාතුගරයක් කරවා මල්කම් ලියකම් කරවා ධාතුගේ විචිත්‍ර මණ්ඩපයක් කරවා සප්තරත්නයෙන් කරඬුවක් කරවා එහි ධාතුන් වහන්සේ වඩා හිඳුවා මැණික් පළඟක් මත ධාතු කරඬුව තබා ඉහළින් විචිත්‍ර වූ වියන් බැඳ වටතිර ඇද මහත් පිරිවරින් යුතුව මහත් වූ ධාතු පූජාවක් කළේය. ධාතුන් වහන්සේගෙන් රැස් විහිදෙන්නට පටන් ගත්තේය. මහා ජනයෝ විස්මයට පත්ව සාදුකාර දුන්නාහුය. සතුටටපත් සියලු නගරවාසීහු බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව දිනපතා ධාතුන් වහන්සේට මහත් පූජා පවත්වමින් කල්ගත කළාහුය. ඔව්හු පන්සිල් රකිති, බුදුරජුන් මගේය, ධර්මය මගේය, සංඝයා මගේය සලකා සරණ යති. රජු මහජනයාට අවවාද කරයි. මෛත්‍රී භාවනාව වඩව්. කරුණා භාවනා, මුදිතා භාවනා, උපේක්ෂා භාවනා වඩව්. මව්පිය ගුරුවර ආදී කුලදෙටුවන්ට උවටැන් කරව්.
වශයෙන් උවදන් දී භික්ෂු සංඝයාටද සිව්පසයෙන් මහාදන් පැවැත්වීය. මහජනයෝ රජුගේ අවවාදයේ පිහිටා දාන ආදී පින්කොට ඒ සමයේ බොහෝ සෙයින් කලුරිය කොට දෙව්ලොව ගියාහුය. අවසානයේ මහානාගයුව රජු තම පුත් යටාලතිස්ස කුමරුන් හට ධාතුන් වහන්සේ පවරා පූජා ආදිය පවත්වන්නැයි පවසා කලුරිය කොට දෙව්පුරයට ගියේය. යටාලතිස්ස රජුද පිය රජු කී ආකාරයෙන්ම ධාතුන් වහන්සේට මහා පූජා පවත්වා තම පුත් ගෝඨාභය කුමරුට රජකමද ලලාට ධාතුන් වහන්සේද පවරා දෙව්ලොව ගියේය. ගෝඨාභය රජුද සෙය අවසන් කාලයේ රජකමද ලලාට ධාතුන් වහන්සේද සිය පුත් කාවන්තිස්ස කුමරුට පවරා සිටියේය. දරුව තිස්සේනි මේ ලලාට ධාතුන් වහන්සේ අප පිය පරපුරෙන් වැඩිසේක. ඔබ ධාතුන් වහන්සේගෙන මහවැලි ගඟෙහි දකුණු යුරුපස සේරුනම් විල කෙළවර වරාහනම් ගල් පොකුණ මත වඩා හිඳුවා සංඝාරාමයක් කරවන්නේලුයි ශාස්ත්‍රූන් වහන්සේ දිවමන් කළ අනාවැකියක් වදාළ සේක. එහෙයින් ඔබ මේ ධාතුන් වහන්සේගෙන මාගේ ඇවෑමෙන් එම ස්ථානයෙහි පිහිටුවන්නේ පුත් කුමරුට අනුශාසනා කොට කලුරිය කොට දෙව්ලොව උපන්නේය. කාවන්තිස්ස රජු පෙර භවයක වැද්දෙකුට දාව ඔහුගේ බිරිඳගේ කුසේ පිළිසිඳ ගත්තේය. තරුණ වියටපත් ඔහුට පියා එක් දැරිවියක් ගෙනවොත් විවාහ කොට දුන්නේය. ඔහු චරක නමින් ප්‍රසිද්ධ විය. ඔහු විසින් පසේ බුදුරජාණන් වහන්සේ නමකට උවටැන් කරමින් සිටියේය. හෙතෙමේ ගෙවත්තේ කෙසෙල් කොස් ආදිය සිටුවා පළපර උයනක් කළේය. දිනක් එහි සිටුවන ලද කොස්ගසෙහි මහත් සැලියක් පමණ කොස්ගෙඩියක් හටගත්තේය. ඔහු එය කපා ගෙටගෙන විත් නැට්ටෙන් එල්ලා වහල්ල ඉවත් කළේය. එයින් හාත්පස චතුමදුර සෙයින් යුෂ වැගිරී වහල්ලෙහි තිබූ වලවල් පිරී ගියේය. මේ වැලගෙඩිය අපගේ පසේ බුදුරජාණන් වහන්සේට විනා අන් කෙනෙකුට සුදුසු නෙවෙයි. චරක එසේ සිතුවේය. පසුදින පසේ බුදුන් වහන්සේ ගල්ලෙනින් නික්ම පාත්‍රය අතින්ගෙන අහසින් වැඩමකොට ඔහුගේ නිවසෙහි දොරකඩ වැඩ සිටියේය. චරක තෙමේ පාත්‍රය අතින්ගෙන උන්වහන්සේගෙයි වඩා හිඳුවා තමා තිබූ තැනින් වැලගෙඩියගෙන පාත්‍රයට යුෂ පුරවා පිළිගැන්වීය. පසේ බුදුන් වහන්සේ එය වළඳා අහසින් වැඩියෝය. එක් දිනක් චරක තෙමේ සිය බිරිඳ කැඳවා මම පිටපෙදෙසකට යන්නේය. ආර්යයන් වහන්සේට අප්‍රමාදීව දන් දෙන්නැයි පවසා පිටපෙදෙසකට නික්ම ගියේය. පසුදින පසේ බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කොට ගෙයි තොරකඩ බැස සිටිසේක. දන් පිදීමෙන් අනතුරුව උන්වහන්සේ දන් වළඳා නිම වූ කල්හි තරුණ පසේ බුදුරදුන් දැක කෙලෙස් සහිත සිතක් උපදවාගත් චරකගේ බිරිඳ තම අදහස බුදුරදුන් වෙත පැවසුවා. පසේ බුදුරජාණෝ ඇයගේ වචනය අසා පිළිකුල හට ගැනීමෙන් අහසින් තමන් වසන තැනටම වැඩිසේක. පසේ බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව සිය සැමියා සමග පවසාවියයි බිය වූ ඇය තම සිරුරෙහි තෙල් තවරාගෙන කෝලාහල කළ එකියකමෙන් කෙඳිරිගාමෙන් ඇඳෙහි නිදා සිටියාය. නිවසට පැමිණි චරක තෙමේ සොඳුරිය කිම ආර්යයන් වහන්සේට දන් පිළිගැන්වුවේද? ඔහු තමා සමග කෙලෙස් සහගත කටයුත්තක් කරන්නට වෑයම් කොට මා විසින් එයට අයුතු දෙයකී කී කල්හි මාගේ කෙස් වැටියෙන්ගෙන අත්පාවලින් පහර දී සිරුර නියෙන් සූරා හිසට පහර දී ගියේයයි කීවේය. ඒ ඇසූ චරක තෙමේ ඉවසිය නොහැකිව මා විසින් පෝෂණය කරන ලද්දේ මෙබඳු ආශ්‍රමණයෙක්දැයි පවසා තියුණු හීයක් ගෙන මොහු මරා එන්නෙමි කියා පිටත්ව ගියේය. එවෙලෙහි පසේ බුදුරජාණෝ ස්නානය පිණිස වැඩිසේක. ඉනබඳින පටිය ආසෙහි සිවුරු ඇලක්සේ කොට අඳනය පොරවන සිවුර එහි තබා දිය සලුව හැඳ දිය මත අහසෙහි හිඳ නහන්නට පටන්ගත් සේක. පඳුරක් තුල සැඟවී සිටි චරක තෙමේ මෙම ආශ්චර්ය දැක මෙතුමානෝ එබඳු දෙයක් නොකරන සේක. ඒකාන්තයෙන්ම මෙය බොරුවකි.
මම ඇගේ වචනයගෙන මෙබඳු ශ්‍රමණයන් වහන්සේට නිකරුණේ වරදක් කළෙමි. උන්වහන්සේ බන්දක් නොකරන සේකයි සිතා පසේ බුදුරජාණන් වහන්සේ වෙතින් සමාව ඉල්වා ආකාරණය පවසා සිටියේය. උපාසකය, පැමිණි කාරණය අවසානයක් කොට යන්නට වටනේ යැයි පසේ බුදුරජාණන් වහන්සේ වදාළහ. ස්වාමීනී, එසේ නොවදාළ මැනව. මම මෝඩකම නිසාවෙන් ඇගේ වචනය පිළිගෙන නුඹ වහන්සේට නිකරුණේ නපුරක් කරන්නට පැමිණියෙමි. පසේ බුදුරජාණෝ එසේ උපාසකය, ඇය තමන් සමග අසත් ධර්ම කතාවක් කළායයි වදාළහ. කිපුණු චරක තෙමේ ඇය මරන්නෙමි පසේ බුදුන් වැඳ නික්මුණේය. එවිට පසේ බුදුරජාණෝ ස්ත්‍රිය නොමරවයි නොඑක් අයුරින් දහම් කරුණු වදාරා පන්සිල්හි පිහිටුවා ඔහුට ධර්මය දේශනා කළහ. චරක තෙමේ උන්වහන්සේගේ ධර්ම දේශනාව අසා පහන් සිතින් යුතුව පසඟ පිහිටුවා වැඳ ගෙට ගොස් ඇය සමග සමගිව වාසය කොට එතැන් පටන් දිවි ඇතිතෙක් පසේ බුදුරජුන්ට සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ආදියෙන් උපස්ථාන කළේය. ඒ පසේ බුදුරජාණෝ ඒ ලෙනෙහිම වැඩවසන සේක් පසු කාලයේදී අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවී වැඩිසේක. පසු කලක චරක තෙමේද කලුරිය කොට දෙව්ලොව උපන්නේය. ඉතුරු විස්තරය ඊළඟ කොටසින් කියන්නම්. ඔයාලා හැමෝටම ලලාට ධාතුන් වහන්සේගේ පිහිට ලැබේවා. තෙරුවන් සරණයි.